2020 IPL තරගාවලියේ විශිෂ්ටම තරගයේ මීට සුළු මොහොතකට පෙර දසුන් ශානක ඇතුළු රාජස්ථාන රොයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර නිමාටපත් වුණා. තරගයේ පළමුවෙන් කාසිය වාසියෙන් දිනු රාජස්ථාන නායක රියාන් පරාග් පළමුවෙන් ලකුණු ටැස් කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව ගුජරාට් එනිම ආරම්භයට පිටේ පැමිණි ආරම්භක පිටිකරුවන් දෙදෙනා උනේ ශුභ්මන් ගිල් සමග සායි සුදර්ශන්. ඔවුන් දෙදෙනා එක්ක පළමු පන්දුවරේ සිටම ක්‍රියාත්මක වී හොඳින් ලකුණු ටැස් ගන්න පටන් ගත්තා. සුප්‍රී පිටිකරණයක නියතුන් සුදර්ශන් පන්දු 28ක් තුළ අර්ධ ශතකයක් වාර්තා කරා. කොමෙන් ගුජරාට් එනිමේ නියමිත පන්දුවර 20 අවසන් වන විට ඔවුන් කඩලු 8ක් දැවි ලකුණු 184ක් ටැස් කරගෙන සිටියා. ඉන්පසු ලකුණු 185ක ටාගට් එකක් වෙනුවෙන් පිටේ පැමිණි රාජස්ථාන රොයල්ස් ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා උනේ විභව සූර්යවංශි සමගින් යසස්වි ජයස්වාල්. ඔවුන් දෙදෙනා පිටේ තුළ සාර්ථක වෙන්න පටන් ගනිද්දීම සූර්යවංශිගේ කඩලු දවා ගැනීමට සිරාජ්ට හැකි වුණා. ඉන්පසු පිටේ පැමිණි ප්‍රහාරාත්මක ප්‍රතිකරු ජුරෙල්. ඔහුටත් පිටේ තුළ සාර්ථක වීමට සිරාජ් ඉඩ ලබා දුන්නේ නැහැ. ජුරෙල් මුහුණ දුන් පළමු පන්දුවේදීම ඔහුගේ කඩලු දවා ගැනීමට සිරාජ් සමත් වුණා. ඒ ආකාරයේ රාජස්ථාන පිටිකරුවන් ගුජරාට් පන්දු යවන්න ඉදිරියේ දැවී යද්දී අංක 6 පිටිකරු ලෙස පිටේ පැමිණි දසුන් ශානක. ඔහු මුහුණ දුන් පළමු පන්දුවටම දැවැන්ත 6ක් ගහන්න උත්සාහ කරත් ඔහු සාර්ථකුනේ නැහැ. ඔහුගේ හිතේ පළවෙනි බෝටම ලොකු ෂොට් එකක් ගහන්න උත්සාහය තිබුණත් ඇඟෙන් කිසිම ගැම්මක් ලබා දුන්නේ නැහැ. ඔහු 6 ගහන්න බැට් එක උස්සද්දිම බැට් එක අතින් ගිලිහුණා. පළමු පන්දුව ඉදිරිය අසාර්ථක වුණා කියන නොසැලුණු දස්ස අනෙක් පන්දුවට 4 පහරක් කෙල්ල කරා. ඔය ආකාරයෙන් පිටිය තුළ දස්ස ලකුණු ටැස් කරමින් සිටියේදී තරගයේ 13 වෙනි ඕවරේ ක්‍රියාත්මක කරේ රෂීඩ් ඛාන්. රෂීඩ් යොමු කෙරු පළමු පන්දුවටම දස්ස සුපිරි 6ක් ගැහුවා. ඉන්පසු රෂීඩ් යොමු කෙරු දෙවන පන්දුවට දස්ස 6ක් ගැහුවා. ඉන්පසු අනෙක් පන්දුවට දස්ස මීටර් 102ක් දිග දැවැන්ත 6 පහරක් කෙල්ල කරා. දසුන් ගහපු 6 පහට පන්දුව පළුදු වුණා. ඉන්පසු රෂීඩ් යොමු කෙරු 4 වෙනි පන්දුවට දස්ස 6ක් ගැහුවා. දස්ස ගහපු ඒ 6ට ඒ පන්දුවත් පළුදු වුණා. එකවර පන්දු දෙකක් පළුදු වෙන්න දැවැන්ත 6 පාරවල් දෙකක් ගහපු දස්ස රෂීඩ් එම පන්දුවර යොමු කෙරු 5 වෙනි පන්දුවට ගණනය කිරීමට නොහැකි තරම් දුර 6 පාරක් එල්ල කරා. දැන් ඔයාලා බලනවා ඇති මන් ඇයි ගණනය කරන්න බැරි 6ක් කිව්වේ කියලා. ඒකට හේතුව තමයි දස්සගේ ඒ 6 ගුවහාටි ග්‍රවුන්ඩ් එකෙන් එළියටම ගියා. එකවර පන්දු පහටම 6 පාරවල් 5ක් එල්ල කෙරු අපේ දස්ස අනිත් පන්දුවට 6ක් ගහන්න නැති වෙයි කියලා ඔයාලා හිතුවද? නෑ දස්ස ඒ පන්දුවට සුපිරි 6ක් ගැහුවා. ඕවරේ පන්දු 6ටම 6ක් ගහන්න හැමෝටම බෑ. හැබැයි දස්සට පුළුවන්. ඉතින් දස්ස මෙතන වීරකමක් කරලත් ඇයි ඔයාලා නිකන් මං කියන දේ අහගෙන ඉන්නේ? ඉක්මනින් ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා දස්සට අප්පුඩියක් ගහන්න. කොහොමද දස්ස පන්දුවර 16ක් තුල නියමිත ඉලක්කය සම්පූර්ණ කර රාජස්ථාන රොයල්ස් කණ්ඩායමට ජයග්‍රහණයකට දුන්නා. දස්ස තරගයේ ජයග්‍රහණය කර දෙන විට නොදවි ලකුණු 86ක් ටැස් කරගෙන සිටියා. වෙල්ඩන් නිහතමානී දසොන් අයියා.